ආන්දිනෝ ටෙක් ලැබ් එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් අරන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ රටා සහිත බල්බ් වලක් කොහොමද අපි හදාගන්නේ කියලා. මේ රටා මවන්නේ ඉතාමත් කුඩා IT985 මයික්‍රෝ කන්ට්‍රෝලර් එක භාවිත කරලා. අපි බලමු කොහොමද බල්බ් එක හදාගන්නේ කියලා. මුලින් අපි සර්කිට් ඩයග්‍රෑම් එක හදාගමු. 8.1 රෙගුලේටර් එකේ ඉන්පුට් එකට ඩයෝඩ් එකක් කරා අපිට 12 වෝල්ට් පවර් සප්ලයි එක ලබා දෙනවා. පසුව රෙගුලේටරේ ග්‍රවුන්ඩ් එක 100 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එකේ ඍණාත්මක ලබා දෙනවා. කැපැසිටර් එකේ ධනාත්මකය රෙගුලේටරේ Vout අග්‍රයක් නම් IC එකේ VCC පින් එකට ලබා දෙනවා. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් වල එමිටර් පින් ටික ඔක්කොම අපි එකට එකතු කරලා ග්‍රවුන්ඩ් පින් එකට ලබා දෙනවා. ට්‍රාන්සිස්ටර් වල බේස් පින් සියල්ල 10k රෙසිස්ටර් හරහා පිළිවෙලට IC එකේ 5 6 7 2 3 පින් වලට ලබා දෙනවා. මේ පින් වලින් තමයි IC එකේ සිග්නල් එක එන්නේ. පසුව ට්‍රාන්සිස්ටර් වල කලෙක්ටර් පින් පිළිවෙලින් රිලේ මොඩියුල් එකේ 1 2 3 4 5 ඉන්පුට් පින් වලට මම ලබා දෙනවා. මේ රිලේ මොඩියුල් එක 5 වෝල්ට් නිසා මම රෙගුලේටර් එකෙන් මේකට VCC එකත් ග්‍රවුන්ඩ් එකත් ලබා දෙනවා. බල්බ් වල වයර් ටික යොදමු අපි. මුලින්ම රිලේ මොඩියුල් එකට බෙදලා තියෙන ප්‍රධාන විදුලියේ පේස් අපි පිළිවෙලින් 1 සිට 5 දක්වා රිලේ වල මැද පින් එක ලබා දෙන්න ඕන. මතක තියාගන්න මේක පින් තුනක් තියෙනවා. ඒක නිසා හරියට විදුලිය එකේ මැද පින් එකටම සම්බන්ධ කරනවා. ඔයගොල්ලෝ බලා ගන්න. ඊට පස්සේ බල්බ් වල ඔක්කොම නියුට්‍රල් ලයින් එක මම එකට සම්බන්ධ කරගන්නවා. මේක තමයි ප්‍රධාන විදුලියේ නියුට්‍රල් ලයින් එකට සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ ආව එකපාරට බල්බ් වල ලයින් වර්ග සියල්ල වෙන වෙනම එකතු කරගන්න. එකතු කරලා රිලේ මොඩියුල් එකේ රිලේ වල 3 වෙනි පින් වලට 1 සිට 5 දක්වා රිලේ වලට පිළිවෙලින් සම්බන්ධ කරගන්න. ඔයාලට මම මේ IC එක ප්‍රෝග්‍රෑම් කරන විදිය ඉස්සරහට වීඩියෝ එකකින් දාන්නම්. ඔයාලට මේක 12500ට ප්‍රෝග්‍රෑම් කරපු IC එකකින් හදාගන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් කරපු IC තියෙනවා පිටකොටුවේ ගන්න. සාමාන්‍යයෙන් රුපියල් 280ක් වගේ මිලක් තමයි යන්නේ. ඔයාලත් මේ වගේ බල්බ් එකක් හදලා මේ පාර විසක් ගෙදර එන්න. මම දැන් මේක රිලේ වල පේස් දෙන අපිට සියල්ල එකට සම්බන්ධ කරගන්නවා.
පස්සේ මම හදාගත්ත එකපාරට බල්බ් වල ලයිව් වයර් ටික රිලේ වල 3 වෙනි පින් එකට සම්බන්ධ කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්තු 8085 මයික්‍රෝ කන්ට්‍රෝල් සර්කිට් එක. මේක මම ලේසියට PCB එකක් විදිහට හදාගත්තා. දැන් අපි සර්කිට් එකේ අවුට්පුට් ටික රිලේ එකේ ඉන්පුට් වලටයි රිලේ මොඩියුල් එකේ 5 වෝල්ට් සප්ලයි එකයි ලබා දෙමු.